පුංචි ගැට වට්ටක් ඇසව් ඇසව් නැගිසේ විරාජමානු අපමහරජතුමන් වහන්සේ කියලා අයෙව්වා ඕනේ නෑ මහරජතුමාගේ දුවට නටුන් ඉගෙන ගන්න ඕන ගුරෙක් ඉන්නවන වරිල්ලා ඇසව් ඇසව් කවුද මොකද කරනවා මෙහාට වැස්ස වැඩි වාගේ නැත්තම් ගෙම්බෝ කෑ ගහන්නේ අන්නේ මොකක් කරන්නේ යකෝ මෙච්චර භාෂා දන්නවා මේකගේ භාෂාව දන්නේ අහන්නේ අඩේ ගොත පතේ ගොත කියන්න බා අට එනවා ඒක මගේ උපක් ඇටේ මේ ගොත කොල්ල කොච්චර දඟලනවද අපි වාගේ උඩට කතා කරන්නේ අපේ සමාජයේ මිනිස්සු ගොතයක් කොරා කියලා ඉවරලා මිනිස්සු ඇයින් කරනවා ඒ මිනිස්සයා කියන්නේ කුණුවරප නෙමෙයි ඒ උපන් ඇටිලු අනේකට කියවෙන්නේ මේ උපන් ඒ ඒක මගේ උපක් ඇටේ උපන් කොහෙද ඒ අන්නේ මේ යනවා අන්නේ මේකයි කතා කරලා මං ගොත ගෑහිලා ඉන්නේ කාගේ කවුද මම තමයි මහරජතුමාගේ මායමකි අම්මේ අන්න අයිබරම් කිව්වා හවෙන්ඩෝනේ සුවපත් වේවා මේ කොල්ල විතවා බෙරේ කියන එක මේක දෙන්නේ ඉතින් ඔකට ගහලා මොකද කියන්නේ මොකක් ඕකට ගහලා මොකද කියන්නේ අපේ මහරජතුමාට ඉන්නවා කොල්ල ලස්සන දූ කුමාරියා මං කැමති එක පාහින්ම කැමති මේ ගමන් දූ කුමාරියා කියනකොට මම කැමති එක පාහින්ම කැමති මේ කොල්ලෝ මේ දූ කුමාරිය කොහමද අසරද කොහමද ඒස කලබ කෙස් කලඹ මොකෑ යකෝ කික් අකකක ගන්න කුමාරගේ කෙස් කලඹ නිකන් මොන්ර පිලක් වාගේ ගෑනුන්ගේ ගෝණේ කොණ්ඩේ ගැන කියනකොට ගොතියට ඇඟ දනවලු කොහමද ඉංග අසිංග ඉංග සුංග වත ගත ඇල්ලියගේ මෙහෙම ඒ තරක් අහින්ද ඒ තරම් ලස්සන මෙහෙම දඟකාර ගමන කුමාරි ගැන කියනකොට උඹේ ඇඟේ මයිල් කෙලින් වෙනවා මේකගේ කෙලින් වෙන්නේ එක මයිලක් අනේ ඵලයන් මේ මරවන් බැරිද කොල්ලෝ මේ පැත්තේ හොඳ නැටුම් ගුරුවරයෙක් හොයා ගන්න ගුරුවරයෙක්ද මට පුළුවන් ඈ මට පුළුවන් එහෙමද අත්ත පරත්ත කිරිකිත්ත ඔක්කොම නැට්ටුව තමා මේ ඇත්තටම නැටියයිද එහෙනම් උඹත් වරේ මොකද අදින්නේ නම් මගේද මේක මොන නමක් කියයිද දන්නේ මගේ නමද නැත්නම් උඹලගේ තාත්තා දෙන්නේ නම් පඩිගල ආගේ දොස්තරික හාමුල පරමාන මගේ අසලාගේ මල්ල අපු කෙල්ලේ මේ ඇමති අපාරේ කකනෝ මහපාරේ කක්කනවා නෙමෙයි
මං කල්පනා කරේ ඔගේ නම කොහෙන්ද පටන් ගන්නෙ කියලා. මොන අහගෙන අහබැරිද අහලේ අහගන්න. වචනේ කියපන්. සම්මන්ද මොකක්? සම්මන්ද දැකි. සැකන්ද මෙහෙද මිකන්ද ඔය ලබු ගොඩක් නේ අදිනේ රවුම් ගොඩ අහන්නේ. ඇමතිලා ලියන්නේ බෝලයි ඉරයි විතරයි. ඇමතිලා බෝලයි ඉරයි ලියන හින්දා තමයි අද මේ නඩු වලින් බේරිලා. කට වහගෙන හිටපන්කෝ. මේක හා කියන්නේ පාඩිංගල අහගේ. සත්‍ය විද්ද පාත පාඩිංගල අහගේ. සැකන්ද පඬිගලාගේ අදිරි ගහ අමුල. නැති උදේට නුවර නම් ගලකේද එන්න පුළුවන් නේ. එහෙනම් ගොත මල්ලි. ඉරිදා ඉරිදා වරෙන් ඈ ඉරිදා. ඔන්න අගියා. හරි ජයශ්‍රී. ගොතේ ඇයිද? ඇස්ත අම්මී. බිරි අතන දාලා මම බඩේ ගන්නවා. ඇස්තව. කවුද? ඇස්තව. නායකද ලස්සන කටහඬක් ඇහෙනවා. අයියා අම්මා. කොහොමද? අනිමි අයි අයියා ලස්සනයි බලන්න මෙයාගේ මල්ලිනෝ. අඩි ගෑනියද පිරිමි? දිලිනවා. ඔයා දිලිනවා. බලන්නකෝ. පරණ පුස්කාපු තොරණක් වාගේ. එහෙමද? මේ ඒ මල්ලි මම මල්ලියක්ද නංගියක්ද? මමද කොහොමද පේන්නේ? අඩි මේක අයියා අනේ සමනලයක අනේ මාලා ඡායා අනේ මට කුසුම ඈ ඒ දෙකින් හොටුනා කොහොමද හොටු නලලේ දෙකින් අයියා මොකද අනේ ඔය ඇට දෙකක් මට දෙන්න බැරිද? ඇයි මිරික ඉන්නද? ඔව් ආව ඇට දෙක ගන්න මේ කොල්ලෝ ගානක් නැහැ තෙමෙනවනේ. දිලිහෙනවා. ආයෙත් දිලිහෙනවලු. ඔකෙන් දෙකක් දෙන්න බැරිද? මේක රාජාභරණ. උඹලට ගැම්මොත් එහෙම හෙන ගහන. මේ මල්ලි මෙරෝ කොහෙද යන්නේ? කොහෙවත් නෑ. මොකද කරන්නේ? මේක සක්කර වට්ටම වාගේ. කාගේ කවුද? මමද? අපේ අම්මගේ චූටි පුතා. දිලිහෙන එකක් දෙකක් ගලවමුද? මේ රෙදි ඔය උඩ ඉඳන්ම ගලවගෙන යන්නකෝ. ගලවන්න. ඔක්කොම ගලවන්න. මං එළුවෙන්. නෑ එහෙම කරන්න ගලවන්නකෝ. අය විකාර. නෑ මම මේ හොදනා දෙන්න හදුවගෙන සඩු ගඳ. සඩු ගන්න හොදන්න වෙන්නේ මෙව්ව හැට උදේ. මං දැන් දැක්කේ ඒක. අයියා මොකක්ද දැක්කේ? මේ මං දැක්කේ නෑනේ. මල්ලි බාලවී ටිකක් හොයාගන්න නෑ නේද? මේ හරියනම් සිම්පන් දෙන්නේ නැති වෙයිනේ. නෑ අනිතා පිට්ටනියට ඇරලා යාලා යන්න. අයියා මේන්නකෝ. මං ඔයාට කැමතියි. ඇයි? එතකොට අපේ ගෑණි උඹලගේ තාත්තද ගෙනියන්නේ? ඔය අයියා එහෙම කියන්න එපා. අනේ මේ බලන්නකෝ මේ සමනලයකින් තියෙන කරදරේ. ඔයාගේ ඉන්න සුවඳ මේ මල්ලි නංගි ආදරේ හිතෙනවා දැක්කම දිවකිනවා කියලා ලස්සනයි උම්මා. මෙයාට වරෙන්කෝ මම ඇවිල්ලා ඉන්නේ රාජමන්දිරෙන්. අනේ සමා වෙන්න ඕනේ රාජපුරුෂයෙක් නම් සමා වෙන්න ඕනේ. යෝ රජවාසරේ මැති ඇමතිලා කියනකොට මුන් දනක ගහ වඳින්න. මේට වරෙන්කෝ මේ උඹලා ගම තියන්නේ නැද්ද මේ නැටුම් ගුරුවරයෙක් හොයාගන්න? ඒ මොකටද? මොකටද නැටුම් ගුරුවරයෙක්?
නැටුම් ගුරුවරයෙක් නැටුම් ඉගෙන ගන්න කුමාරිට. කුමාරිට ඔව්. කුමාරයෝ නැද්ද? කුමාරයෝ ඉන්නවා. ආ මොකද සද්දයක් එන්නේ? සද්දයක් එන්නේ තාඩුනේ. කුමාරයෝ නැද්ද? උන් නැහෙට වෙනවා. මතක නැති. මේ දැන් උඹට කියන්නේ නංගිද? අයියාද මල්ලිද? මටද? ඔව්. වෙලාවකට අයියක් කියනවා, වෙලාවකට මල්ලිත් කියනවා, වෙලාවකට අක්කත් කියනවා, වෙලාවකට නංගිත් කියනවා, පුංචි කුරුටු නැන්දා මත් කියනවා. උඹට අඩෝ ගෑපි. නැන්දි මට ඕවා කිය ඉන්න බෑනේ ගෑපි. ගයන්නේ ටිකයි පියන්නේ ටිකයි. මේ වරේ මේ උඹට නටන්න පුළුවන්ද? මට හොඳට නටන්න පුළුවන්. උඩ නට පහත නට හෙල දෙරන කරලිය මත සබරකම ඔක්කොම. වන්නන් 18ම අල්ලන්නේ උඩ. මට හිතුණා කතා කරනකොට ඔබ 18ම අල්ලලා ඇති කියලා. ඕන්න නටලා පෙන්නන්න. එපා නරපා. අසුට්ට කරලා පෙන්නන්නද? ඔව් වහන් ආරේ මඩේයි මග. එනං ඕ බලන්න. අන්න බලන්න කොහොමද ඒක කියලා. ඔබ බලන්න. හරි චූටක් යාඩලා ඉන්නෝ. පොඩක් යාඩලා ඉන්න. ඕම් බලන්නකෝ. උඹේ කොහොමද? හොඳටම මං හොව් කියලා නැවැත්තේ මොකද දන්නවද? උඹ තව ටිකක් ගියා නම් රෙද්ද ගලවනවා. හරි. උඹත් වරෙන්කෝ. මාත් එනවා. නම අත වදින්න කොම්පඤ්ඤාගේ ඥානපාලනවේ. නම අඤ්ඤඤ්ඤ කොම්පඤ්ඤාගේ ඥානපාල. ඉන්දකින් මුගේ පහල අඤ්ඤඤ්ඤ කොඤ්ඤඤ්ඤ අඤ්ඤඤ්ඤ කොම්පඤ්ඤාගේ ඥානපාල වෙලාවකට ඥානාවදිත් කියනවා. ඥානපාල ප්‍රේක්ෂක හිතවතුනි අපිට නාට්‍ය කරගන්න දෙනවද? අපි නාට්‍ය නවත්තන්නද මෙතනින්? ඔහොම කරන්න ගියාම අපිට නාට්‍ය කරන්න බෑ. මහත්තයෝ මේ පොඩ්ඩක් බලන්නකෝ අපි දඟලන දැඟලිල්ල මේ මඩේ. අපි මේ මඩේ දෙමි මේ කට්ටිය නටන්න වලක රස විඳින්නේ සඳහා. අපිට අනුත් ප්‍රශ්න ගෙනාව අපිට තවත් මානසිකව වැටෙනවා. අඤ්ඤඤ්ඤ කොඤ්ඤඤ්ඤ ඥානපාල. ඔය කතිර වගේක් නේ ගැහුවේ. එහෙම තමයි. ගම උත්තර ಭಾರತ දේශනේ. ඇයි උත්තර ಭಾರತ දේශේ. වයස 22යි භාගයයිනේ. එහෙනම් උඹත් වරේ. මාත් දෙනවා එහෙනම් ඕන් අයිබරු කිව්වා ගියා. ටටා බයි. උම්මයි කත් දෙන්නේ. අයියෝ. අපේ ගොතයෝයි මෙවුනුයි ඇවිල්ලා රජවාසල වනසනවා. නැගිටින විරාජමාන අපරාජිතමයන් වහන්සේගේ රාජ ආඥාවයි මහරජතුමාගේ දූ කුමාරිට නැටුම් ගන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා එන්න. අසව් නයි මේ ඔබතුමා මේ පාළු මම්මාවත කඩපෙරයක් ලවන්නේ කාගේ කවුද යන්නේ කොහෙද කිව්වනම්? පාළු මාවතේ මන් නිකන් ආමති. මල්ලි මෑට වරේ. ඔව්. මම කවුද කියලා දැනගන්න ඕනේ. ඔව්. මේ වාගේ පාළු මාවතක මේ වාගේ අඩබෙරයක් ලවන්න තරම් ඔබතුමා දිහා බලනවා හරිම තේජවන්ත වෙනුමක් තියෙනවා. වඩාත් ලොකු ගැඹුරු හඩක් තියෙනවා. මේ මල්ලි ඇයි මම රාජවාසලේ රජතුමාගේ මහා සේනාධිපති. අනේ අත්වල දක්කට වර දක්වලා නම් සිරද විදුත් වෙනවා. හස්සම වෙන්න සිරද විදුත් වෙනවා. මට ගෑවේ මට ගෑවේ. ඔව්. වඳිනකොට කල්පනාවෙන් වඳින්නේ මට ඒ ගෑවේ. සිරද විදුත් වෙනවා. දැස්සියා මේ අනේ මම මේ දැන් සිරද විදුත් වෙනවා. දවස් 3-4ක් වෙනවා දැන් මම මේ රාජකාරියකට පැටලිලා. ඒ කොබක්ද? අපේ මහරජතුමාට ඉන්න ලස්සන දූ කුමාරියා. ඉතින් මේ දූ කුමාරියට ආසාවක් ඇතිලා තියෙනවා පත්තිරිප්පුවේ නැටුම් බලන්න. මම මේ දක්ෂ නැටුම් ගුරුවරයෙක් හොයන්නේ. නැටුම් ගුරුවරයෙක්. මේ මල්ලි බැරි වේද හොයාගන්න? සිරද විදුත් වෙනවා. මමත් රැකියාවක් සොයාගෙන යන සමහර තමයි මේ
මමත් උඩරට පහතරට සබරගොම නර්තන ශියල්ලක්ම ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් සේනපතිවර වහන්සේ මට පුළුවන් ඔය දු කුමාරිකාවට සප්තස්වරෙන් නටු ප්‍රගුණ කරන්න. අර නම් දැන් එනවා කියන්නේ. ඔබතුමා සතුට නම් මට ඒක කියව ලබා දෙන්න. ඒ කියන්නේ නටුම් පුළුවන්. ඔව් මට හොදට නටන්න පුළුවන් නේ. හරි ඔයත් එන්න මට කිසි අවුලක් නැහැ. හැබැයි මම සමනලයකුත් එනවා. සමනලේ කියනවා. සමනලය කොන් සිරිපාදි ගියා. එහෙමද? ආ. දැන් රාජමන්දිරේ සමනලුත් ඉන්නවද? නෑ නෑ මෙහෙ තිටි ගමේ. එහෙමද? හ්ම්. ආහා. වන්නි කුඩ වෙවි කිව්වේ. ඔව්. නම. මගේ නම නේද? ඔව්. මගේ නම නිමල. ඒ සේනපතිවර නිමල. ඔව්. එයි නෑ නම නම් හොඳයි මට බය පත්තු කරයිද කියලා. ඇයි එහෙ පහනක් තියනවද පත්තු කරන්න? පහනක් තියෙනවා තෙල් දාන්න එකෙක් නෑ. සාමනෝ දැනගත යුත්තේ. නිමල. ඔව්. වයස. වයස අවුරුදු 24ක් වෙනවා. 24යි. ඔව්. ගම. සෙනපතිවර වහන්සේ. මට ගමක් රටක් තියෙනවද? මට අම්මෙක් තාත්තෙක් ඉන්නවද? කියන එක මාම තාම දන්නේ නැහැ සෙනපතිවර වහන්සේ. තරවෙන් පුංචි අවදී. තරවෙන් එපා කිව්වට ඔව්. අම්මේ තාත්තෙක් නැත්තම් අමීභාවයක් වෙන්න ඇති. ඒ මොකද? ඇයි අම්මේ තාත්තෙක් නෑ ගමක් රටක් නෑ. සෙනපතිවර වහන්සේ. ආ. මා පුංචි අවදී මගේ දෙමව්පියන් පාළුගල් තලාවක විසි කරලා දාලා ගිහිල්ලා නාරේන්ද්‍ර ඊශ්වරයන්ට මුණ ගැහිලා නාරේන්ද්‍ර ඊශ්වරයන් තමයි අරගෙන ගිහින් මං කතා වඩා ගත්තේ. නාරේන්ද්‍ර ඊශ්වරයන් සිව්සන කලාශාස්ත්‍රය මට ප්‍රගුණ කළා. ඉන්න අනතුරුව මට රැකියාවක් සොයාගෙන යන්න සිද්ධ වුණා සේනාධිපතිතුමා වහන්සේ. මම අතීතේ මතක් කරුවක් දන්නේ දරුවා. නැහැ කමන්නේ මාදේ පුතුමා වහන්සේ. කනගාටු වෙන්න එපා. ඔව්. අද කාලේ ඕම තමයි. Tamanට හම්බෙන කිරි දරුවා කාණුවේ දාලා යන අම්මලා ඉන්න. ඔව්. කාණුවේ ඉන්න දරුවා ගෙදර වඩා ගන්න අම්මලා ඉන්න. ඔව්. එහෙම සමාජයක අපි ජීවත් වෙන්නේ. ඒ වහන්සේ. ඉතින් අපි එච්චර ලොකු ගන්න ඕනේ අද අපේ රටේ මව්සෙනෙහස අහිමි වෙච්චි. පියසෙනෙහස අහිමි වෙච්චි. කොච්චරනම් දූ දරුවන් අනාථ වෙලා ඉන්නවද? නැහැ. ඔව්. ඔයා තිරිද එන්න. හොඳයි සේනාධිපතිතුමා වහන්සේ. සේනාධිපතිතුමා වහන්සේ. ඔව්. දැන් ගොඩ ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මේ හොඳටම තෙමිලා තියෙනවා. ඔව්. ඒ නිසා ඔබතුමාට ගොඩක් මහන්සියක්නේ. අපි ගිහිල්ලා තියෙනවා. ජනවාරි කාලා දෙක අප්‍රේල් රාජමන්දිරට යමු. දෙන්න බබ ගන්න. ඔතන මෙයන් කඩේ. ඔව්. ආ. මොනවා කියවද? මාන මොනවා කියලා අපි රාජමන්දිර වලට ගමන් කරමු. අම්මට උඩු. ඔන්න කුමාරි නම් තෙමෙන්නේ නැතුව ගෙනාවේ. කන්වල භාෂණපති. ඔබ දෙප අවසර තියෙනවා දු කුමාරිකාවෙනි. කන්වල භාෂණපති. අවසර අවසර තියෙනවා. අද ඔබට මොකද හිතුන මුතුක්කුඩයක් යට වගේ දු කුමාරිකාව රාජමන්දිරට කැඳවගෙන එන්න. අද ඉතින් එතුමිය මේ හොඳ ගුරුවරයෙක් තෝරගන්න දවස. මම කඩල සෙනගපති මේ මුතුකොඩේ ඔබ ඉහළ ගත්තා නම් හරි. එහෙමද? ඔව්. කන්වල භාෂණපති. දැන් සප්තස්වරෙන් නටු පුරපා ගුරුවරයෙකු සොයාගෙන ආවද? කට්ටිය නම් ගොඩාක් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඉතින් මේ හොඳ කට්ටිය තෝරාගත්තා. ඔව්. ඉන්නකෝ එන්න. තෝරගත්තා? එන්න කියනකම්. මේ කට්ටියකින් ඔබතුමියට හොඳ කෙනෙක් තෝරගන්න. හොඳයි කන්වල භාෂණපති. සතුට දෙසි වුණා. මල්ලේ එන්න. අයියා. ඔඩි ඔයිතරින්ද ඉන්නේ. ඒ සමනලේ ඇවිල්ලා. කොහින්ද එන්නේ? අනේ ගොතියක් කවුද ඒ කෑ ගහන්නේ? ගොත් ඒකනේ කොක්කොක් ගෑවනේ. අයියා. එනවා කට්ටිය එනවා. අරුණික මල ගෙදර කියනවා වගේ මෙන්නේ. මෙහාට. අයියා. නය තියෙන රාජපානෝ රාජමහා උත්තර වහන්සේ. පළමු කොට දෙවනුවත් තුන්වනුවත් ඔබතුමාට මාගේ නමස්කාර වේවා. අවසර තියෙනවා. අවසරයි කිව්වා. අවසරයි එව්වා. මේ කන්වල භාෂණපති. මල්ලි කෑ ගහන්න එපා. කන්වල භාෂණපති. අම්මට මේ කවුරුන්ද කැදවලා තියෙන්නේ? මේ තමයි මේ නැටුම් මහත්මයාලා. ඔව්. ඒ කියන්නේ මගේ චේතනාංගිකේ රාජපත්‍රිප්පුවේ සඳරේ ඉදිරිපත් කිරීමට සුදුස්සෙක් තෝරා ගන්නද මේ තුන්දෙනාම රැගෙන ආවේ. එහෙමයි ඉස්සරහට එන්න මෙහාට එන්න. අයියා.
මෙයා මහරජුරෝද මේ දිලිහෙන්නේ. ඈ මහරජුරෝද දිලිහෙන්නේ. පස්තරලා හිටපිය. හරියට සෙනගපති මේ කැදවල තිබුණේ කවුද? මේ කවුද? නයි හපලා කණ්ඩ හිතෙනවා. අනී ජම්පෝරයක් වාගේ. අනුර මහජනපති දේවනාංශ ඔය කොහෙද මේ සතා බොඩ කැලෙන් අල්ලගෙන ආවේ? නෑ දේවනාංශ මේම ඉතින් රටේ ලෝකේ ජීවත් වෙන මේ වගේ අයත් ඉන්නවා. ආ. හැබැයි ඉතින් මේ වගේ අයට නටන්න කරන්න හරි දක්ෂයි. එහෙමද? ඔව් අර ඉන්න එක නා ටිකක් ගොතයි. ආ. අයයට ඒක උඩ. ගොත කික් අඬේ බා පායිනවා. හරි හරි මල පෙන්න හැකි හොමිටම. හදන මේ ඒ වුණාට මෙයාට නටන්න පුළුවන්. අනේ හා කොමා අරි දිගේද කොනයිද? මේක දිගක වෙනවා. කොකද? උඹම කියාපන් කුමාරි කවුද කියලා. අර අතේකනේ. අය අපතර නින්නේ. ආපු ගමන් නැන්ද මට අත ගන්න. ආවද අස්සන හරියට සෙනගපති වහයි මං අනුර මහජනපති. එන්න මෙහාට එන්න. ඔව්. එවනම් මේ තුන්දෙනාගෙන්ම නර්තනයන් ඉදිරිපත් කරලා මයිලොඩන් වහන්සේ මේ තුන්දෙනාගේ සුදුස්ස කවුද කියලා තෝරාපත් කරගත යුතු වෙන්නේ චේතනාඥකී. චේතනාඥකී ඔබේ රාජ්‍ය පත්‍රිකේ සාධන ඉදිරිපත් කිරීමට සුදුස්සෙක් ඔබ තෝරාපත් කරගත යුතු වෙනවා. බුද්ධිමත්ව, සාමකාමීව, සාමදානව ඒ තෝරා ගන්න පුජ්‍යලා තෝරාගත යුතු වෙනවා. එහෙම නේද මයිලොඩන් වහන්සේ? ඔබේ බාධක. අනුර මහජනපති. එහෙමයි. එවනම් තරගය ආරම්භ කරන්න අවසර තියෙනවා. අයින තුන්දෙනාම එන්න ඉස්සරහට එන්න. අයියා අහට සමනලි. මේ රජුර චුට්ටක් අන්නේ වෙන්න. ඈ රජුර චුට්ටක් අන්නේ වෙන්න. චුට්ට කිඹින්ද? තෝ උල තියෙනවා. අනේ එපා. එහෙනම් එපා. එවනම් අවසරයි දිවන වහන්සේ. කුඩි කඩේ අපි කුඩි මෙතුවක් කඩේ. කාලයක් ඉගෙනගත් තව සප්තස්වරේ නඩු ප්‍රගුණ කිරීම සඳහා ඔබ වහන්සේගේ අවසර ලැබුව. ඔබ වහන්සේගේ රාජ්‍ය පත්‍රික ඉදිරියේදී සතහිරිපත් කිරීමට අප අවසරයි. හොඳයි දරුවනි අවසර තියෙනවා. චේතනාංගී අයියනේ මේ තරග නිරීක්ෂණය කළ යුත්තේ ඔබ මයිලොඩන් වහන්සේගේ සිංහාසනය අභිෂේකලා තේරුණාද? තුන්දෙනාම නටන්න තුන්දෙනාම නටන්න. ආරේ මඩ බලන්නකෝ. පුනා ඔයා මේක හැපුණා මං අරයාගේ හැපුණා. අම්මී ඈ ඔයා දැක්කේ නැති තෝරගත්තද? ඔව් සංගණිත ඉදිරිපත් කරපුවේගේ මම තෝරාගත්තේ කෙනා දන්නවද? අනේ කන්දල මම කියන්නකෝ. මම තෝරාගත්තේ ඇත්තටම කවුද? සමනලයා. එයි මට එපා. ඔය උන්නගේ සමනල තියාගන්න ඔයාගේ තනිය නොතෙන්නේ මට එපා. එහෙනම් ගොතයා අනේ මුතයි එක කතා කරන්න මට බෑ. නෑ ඕක වැඩි මාමා. ඈ අර අවසානයේදී කිව්ව පුතර්ණයාගේ නාමය කිමෙක්ද? කොයි අර අවසානයේදී ගැන හැප්පුනේ. පුනේ නේද අර කණුවේ හ්ම්? අයියේ අනේ කන්දල මාමා කියන්නකෝ. අය එයාගේ නාමය කොහොමද කියලා. අනේ අය ඔයා මගේ ඇඟිල්ල අනිත් පැත්තටම නැමු. මට අකටුණානේ මේ ඔයාගේ ඇඟිල්ල කියලා මම හිතුවේ මගේ කියලා. මං හිටියේ අරුගේ වෙන්නේ නැසි කියලා. ඒක නෙමෙයි කන්දල මාමා. අර අවසානයේදී ගිහින් නාමය කොහොමද? එයාගේ පවසන්නකෝ. එයාගේ නම තමයි මේ කියන්නකෝ. අනේ මට ආසයි නාමය කොහොමද කියලා දැනගන්න. අනේ කුම් හරිම ලස්සනයි. අනේ කතාහට මෙතන කලාවම නාම පිළිතුරු. කුමාර මොකද? මාර මම මාව බය කරන්න එපා. මාලි බෙල්ලට හිර වුණා. අනේ ඒ මාළේ නේද මං අල්ලන්නේ තියෙන්නේ. මාලේ නම් ඇලුවල කමන්නේ මෙතන අල්ලන්නේ නැතුව. මට අමතක වුණානේ. ඒකනේ මේ අර අවසානට කියපු තරුණයාගේ නාම කොහොමද කියන්නකෝ. නිමල කන්දල මාමා.
ඔයාට විශේෂ රාජකාරියක් තියෙනවා මේ දැම්ම මේ මොහොතේම ඉෂ්ට සිද්ධ කිරීමට. මට ඔව්. ආ කියන්න. වහාම ගොස් කඳුළු මාමා කොහෙද දුවන්නේ? වහාම ගොස් කිව්වේ ඔය සීතලේ හතරට දුවනකොට මෙන්න මෙහාට එන්නකෝ. දෙකෙන් එන්නම් දෙකේ. කාරණේ හදන්න දැන් දුවනවා. ආ. කඳුළු මාමා. ඔව්. වහාම ගොස් ආයෙත් අනේ මන්දනේ මෙන්න මෙහාට එන්න කිව්වේ. හැබැයි ආයෙ දඟලලා තිබුණොත් මේ අත මෙතනින් ගැලවිලා මගේ අතේ තියේවි. කාරණේ අහගෙන මිසක් කිසිම තැනක දුවන්නේ නැහැ. යන්නේ හරියට හරි. නැහැ. කඳුළු මාමා වහාම ගොස් ඇතෑරියනම් දිව්වනේ. අතෑරියනම් මම කොහෙද කියන්න හොයන්න බෑ. අර නෙවල කියන තරුණයාට මාව හමුවන්න මගේ මේ මල්ගමෝට එන්න කියනවනේ. මේ රාත්‍රියට ඔබයි මා විතරයි. නිකන් නෙමෙයි. මං කවණු 10ක්ම දෙන්නම් ඔයාට. හරියට එන්න කිව්වොත් ඔව්. කවණු 10ක්. ඔව්. හැකි ඉක්මනින් එන්න කිව්වොත් කවණු 20ක්ම දෙනවා ඕ. 20ක්? ඔව්. ඔඩි මේ 20ක් 20. එහෙනම් තව එකෙකුට එන්න කියන්න. නෑ. කවණු 20යි නිමලට පමණයි. කහවණු 20යි නිමලට පමණයි. ගොතයට පමණයි. ගොතයට නෑ, නිමලට. නිමල. වහාම ඉන්න කියනවා. ආ. නිමල ආයන්න. ත්‍යක් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔව්. මම මේ බේද දීලා වෙලා අපේ ගෑණි ශාස්ත්‍ර කියන ගෑණියක් විදිහට රජමන්දිරට දැම්මම යවනවා. කරුණ සේනාපති නුඹ ඉෂ්ට දේවතාවෙක් හා සමානව මං විශ්වාස කරනවා. ඒ කරුණ මා සේනාපති කිචිද? නෑ කුජු. එහෙනම් ඔබට මට ඒ උදව් උපකාරය කරනවද? හැබැයි කාමිනික ජීවිත හානියක් වෙන්න බෑ තේරුණාද? ඒ විදිහට ඒවා කරුණ සේනාපති නිමලට උදව් කරන්න පොරොන්දු වුණා. නමුත් චේතනත් වාදගත අතර ආදරේ නතර වුණේ නැහැ. මොහොතින් මොහොත තප්පරේ ඔහුගේ ආදරේ නේරන්ට පටන් ගත්තා. එදා මේ විදිහට වනසපු මල්ලුවෙන් හොඳ මේ විදිහට වාදගත් චේතනත් මෙසේ කාලය ගත කරන්න වුණා. මල් සිනාවෙන් දයාවන්ත වීලා හිඳින්නම් ඔබේ ළඟට විලා මල් සිනාවෙන් දයාවන්ත වීලා හිඳින්නම් ඔබේ ළඟට විලා ආලෝකේ සදා කාලිකව මේ බාධකන